ආයිබෝවන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින පසුබෑම හමුවේ දක්ෂ වේගපන්දු යවන්නන් සොයා ගැනීමේ අරමුණෙන් හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග විසින් විශේෂ වැඩසටහනක් දියත් කර තිබෙනවා. කෙසේ වෙතත් මේ වැඩසටහන අතරතුර මාලිංග විසින් කරන ලද ප්‍රකාශයක් සහ ප්‍රේක්ෂකයන් එල්ලවන දැඩි විවේචන හේතුවෙන් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ලොකු කතා බහක් නිර්මාණය වී තිබෙනවා. ලසිත් මාලිංග විසින් දිවයින පුරා විසිර සිටින වයස අවුරුදු 17ත් 22ත් අතර දක්ෂ වේගපන්දු යවන්න හඳුනාගෙන ඔවුන්ට ජාතික කණ්ඩායමට පිවිසීමට අවස්ථාවක් ලබා දීම සඳහා මෙම වැඩසටහන ආරම්භ කළා. ඒ වගේම මාලිංග විසින් සමාජ මාධ්‍ය ඔස්සේ තබා ඇති සටහනකට අනුව ඔහු මේ වන විට පන්දු යවන්නන් 30කට අධික සංඛ්‍යාවක් පරීක්ෂා කර තිබෙනවා. කෙසේ වෙතත් ඔවුන් අතරින් උපරිම වේගය වාර්තා වී ඇත්තේ පැයට කිලෝමීටර් 122ක් පමණක් බවයි මාලිංග පවසන්නේ. මෙම තත්ත්වය හමුවේ ලසිත් මාලිංග දැඩි ප්‍රකාශයක් සිදු කරමින් පවසන්නේ අවම වශයෙන් පැයට කිලෝමීටර් 135ක වේගයෙන් පන්දු යැවීමට නොහැකි ක්‍රීඩකින් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත නොවිය යුතු බවයි. එමෙන්ම එවැනි වේගයක් නොමැති ක්‍රීඩකයන්ට ජාතික කණ්ඩායමේ ස්ථානයක් ලබා දීම පිළිබඳව තර්ක නොකළ යුතු බවද ඔහු අවධාරණය කරනවා. ගම් මට්ටමින් දක්ෂ වේගපන්දු යවන්නන් සොයා ගැනීමට නොහැකි වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට බැරි තර්ජනයක් බවයි මාලිංගගේ අදහස. කෙසේ වෙතත් මාලිංගගේ මෙම ප්‍රකාශයට ක්‍රීඩා ප්‍රේක්ෂකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා. බොහෝ දෙනා සමාජ මාධ්‍ය ඔස්සේ පවසන්නේ මාලිංගගේ මෙම වැඩසටහන හුදෙක් රඟපෑමක් බවයි. ඔවුන් චෝදනා කරන්නේ වර්තමාන ජාතික කණ්ඩායම සිටින ක්‍රීඩකින්ව ආරක්ෂා කිරීම සඳහා මාලිංග මෙවැනි ගේම් ගසන බවයි. විශේෂයෙන්ම ගම් මට්ටමින් දක්ෂ ක්‍රීඩකින් නැති බව ඔප්පු කිරීමට මාලිංග උත්සාහ කරන බවද ඔවුන් චෝදනා කරනවා. ඇතැම් ප්‍රේක්ෂකයන් මාලිංගගේම ශාරීරික යෝග්‍යතාව පිළිබඳව ප්‍රශ්න කර ඇති අතර මේ හුදෙක් සමාජ මාධ්‍ය අවධානය ලබා ගැනීම සඳහා කරන ලද්දක් බවටද අදහස් ප්‍රකාශ කර තිබෙනවා. ඉතින් ලසිත් මාලිංගගේ මෙම වේගපන්දු මෙහෙයුම සහ ඔහුට එල්ලවන විවේචන පිළිබඳව ඔබ දරන අදහස කුමක්ද? ඔබේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න. අලුත්ම ක්‍රීඩා තොරතුරකින් නැවත හමු වෙනකන් ඔබට සුබ දවසක්.